රිසල්ට් එක එනමයක් නෙමෙයි වෙන්න ඕනේ. මේ මාස දෙකමාරේ පාර විදියට මහන්සි වෙලා යම් කිසි රිසල්ට් එකක් දාගන්න. ඒ රිසල්ට් එක තමයි අනාගතේ දැන් හිතන්න ඔයාව කැම්පස් එකවත් ඔයා මේ වෙලාවේදී ඇත්තටම මහන්සි වෙලා නම් ඔයා ඒ රිසල්ට් එක යම් කිසි රිසල්ට් එකකට එන්නේ. ඒ මහන්සිය තමයි ඔයාව ඒ ලෙවල් කැම්පස් අරන් යන්නේ. ඒ මහන්සිය. ඔයා මේ කාලේදී හිතන්න ඔයා පට්ටේට වැඩ කරනවා. දැන් ඔයා ඇත්තටම පල්ලෙහා යට ඔයා ඉන්නේ. දැන් S9 එක වයින් හිටියද? ඔබේ ඔයා මේ කාලේදී සෑහෙන මහන්සි වෙනවා. දැන් ඔයා S9 එක මේ වෙලාවේ මේ මොහොතේ ඉන්න හේතුව ඔයා මීට කලින් වැඩ කරලා නැහැ. වැඩ කරලා නැති නිසා නේද තියෙන්නේ. හැබැයි ඔයාට මේ මාස දෙක කාලයේදී ඔයා හොඳටම වැඩ කරලා ඔයා හිතනවා ඒ තුනක් දාගත්තයි කියලා. ඒ 3යි B4යි ඔහොම C2යි ඔහොම එකක්. අර හිතන්න ඔයා මෙතන ඉඳපු කෙනා ඔයා මාස දෙකකින් නම් මේ ගේම ගැහුවේ ඇත්තටම ඔයා පොරක් පේලෙල මත මේ 3 4ක් කොහොම ගත්තයි කියලා කියන්නේ. එනවා මේක මෙතන වැටෙන්නේ නැතුව ඔයා මේ මාස දෙකකින් සෑහෙන මහන්සියක් කරලා තියෙනවා. ඔයා මේ ගැම්මටම ඒ මහන්සියම ඒ ලෙවල් මේ අවුරුද්ද දෙකක් කරා. අවුරුද්ද දෙක ඉලල කරලා ඔයාලා අනිවාර්යෙන් ඒ තුනක් තරම් කැම්පස් යන්න පුළුවන්. ඔයා දැන් S9 එකේ ඉන්නේ. මට මුහුත්ම රිසල්ට් එකක් උඩ දා ගන්න බෑ. මම මුහුත්ම කරන්න බෑ මට මේ වෙලාවේදී. ඒ නිසා මම මේ ගේම අතහැරලා ඔයා මේ S9 රිසල්ට් එකම ඔයාට S9ක් විදිහටම ඔයා පිළිගත්තොත් ඔයාලා කවදාවත් මෙතනින් එහාට කැම්පස් යන්න බෑ. හැබැයි ඔයා මෙතන ඉඳලා ඔයා අඩුම තරම මේ මාස දෙක මහන්සි වෙලා ඔයාට ගන්න පුළුවන් නම් මෙන්න අඩුම අවම වශයෙන් මෙහෙම රිසල්ට් එකක් ගන්න පුළුවන් නම් ඒ මහන්සියක සෑහෙන ගේමක් නේ. මෙතන ඉඳ පුළුවන් මෙහෙම එකකට ආවා. ඒක ඇත්තටම ඒක සුපිරි පුතේ. ඔයා දැන්ට දැන් ඔයා හිතනවා ඔයා ඒ පහක ඉඳලා ඔයාත් ගන්නවා මේ රිසල්ට් එක. දැන් ඔයා හිතනවා ඔයා ඇත්තටම දැන් ඉන්නේ මේ මට්ටම එතන ඒ පහක වගේ ඉඳලා ඔයා ගන්නෙත් ඒ පහම තමයි. ඒ පහයි B6ම ගමු කොහොම රිසල්ට් එකක් ඔයා ගන්නෙ. ඇත්තටම ඔයා මෙතන මේ මට්ටම මේ මොහොතේ මේ මට්ටමක ඉඳපුලා මේ මාස දෙක වැඩ කරලා මේ විදිහේම රිසල්ට් එකක් අරන් වැඩක් නැහැ. හැබැයි මෙයා මේ රිසල්ට් එක ගත්තද ඇත්තට මෙතන රිසල්ට් එක වැඩි ඒ පහක් තියෙනවා නේද? ඒ තුනයි තියෙන්නේ. මේ ළමයා මෙතන ඒ තුන ගත්තේ මේ මාස දෙකේදී මෙයාට වඩා වැඩ ප්‍රමාණයක් කරලා. මෙයා කරාට වඩා මොකද ඔයා දැන් වෙන්නේ මේ කතාව මේකයි වෙන්නේ හරිද? ඔයා මේ මොහොතේදී ඉන්නේ ඒ පහ හයක නම් ඉන්නේ. ඔයාට මේ මාස දෙකේ අවසානයේ ඒ පහ හයක්ම නම් ඉන්නේ. ඔයාට වඩා ඇත්තටම රියල් මේ ළමයා වැඩ කළානේ. S9 ඉන්න එක මේ රිසල්ට් එක හදාගන්න. ඔයාගේ ඒ පහ K6ක් තිබ්බත් ඇත්තටම වැඩ මෙයා. මෙතන ඉඳපු තැන ඉඳන් මෙතනට ගිහිල්ලා. මොකද මෙයා මෙතනින් ඉන්දියේ මෝඩේ හින්දා නෙමෙයි කලින් වැඩ කරගෙන. ඔයා ටිකක් කලින් වැඩ කරලා අවිල්ලා තියෙනවා. හැබැයි ඔයා මෙතනින් එහාට මේ ඉතුරු මාස දෙක වහකට මැච් එක ගහන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? දැන් ඔයා හිතනවා ඔයාලා මේ ඒ පහේ දැන් ඔයා හිතනවා ඔයා ඒ 6ක ඉන්නවා. සාමාන්‍ය ඒ 6ක් දැන් B2 තුනක වගේ ඉන්නවා. ඔයාලා ඒ 7යි B2යි වගේ රිසල්ට් එකක් හදා ගන්න. දැන් දැනුත් ඔයා ඒ 6 B3 වගේ මට්ටමේ ඉඳලා ඇත්තටම මේ වගේ රිසල්ට් එකක් ඔයා තියෙනවා. ඔයා ඇත්තටම ඊට පස්සේ ඔයා උලක් නැහැ ඒ 7යි B2 එකක් තියෙනවා. ගේමක් නැතුව ඔයා මැස් වලටත් යනවා. එතකොට ඔයාට සමහරකට ශෛතුනේම ෆේල් වෙන්න පුළුවන් ඔයා. මොකද මෙයා සෑහෙන ඔයා මෙතන වාගේ උපන් ඔයා බුද්ධිමත්. උපන්ගේ බුද්ධිමත් කෙනෙක්. ඔයා යම්කිසි මට්ටමකට ඔයා මෙච්චර ගණන් ගන්න ගිහලා මේ විභාගෙ ගිහලා මෙහෙම රිසල්ට් එකක් ගන්නවා. ඔයා මෙතනින් එහාට කරන්නේ ඒ දෙයම තමයි. මෙතන දැන් ඔයාට වාසනාවට වාගේ උපන්ගේ බුද්ධියක් තියෙන නිසා ඔයාට රිසල්ට් එක යා ඕලෙවල් රිසල්ට් එකක් එයි. හැබැයි මෙයා සෑහෙන මහන්සි වෙලා මෙතන මේ රිසල්ට් එක හදාගන්න. ඒතර ඒ මහන්සිය මෙන්න මෙයා මේ මෙතන වෙන මහන්සියම තමයි මෙයා මේ අවුරුදු දෙකේදී දාන්නේ. ඒතර ඔයා ඇත්තටම උපන්ගේ බුද්ධියමත් කෙනෙක් නිසා ඔයා රිසල්ට් එක වාට කිසිම මෙයා තරම මහන්සි වෙන්නේ නැති වුණත් ඔයාට අරයට වඩා රිසල්ට් එක ඕලෙවල් දාගන්න පුළුවන්. ඔයා මේ දෙයම කරන්න යනවා A level. ඔයාට කියලා වෙනවා ඔයාට F3යි අරය ඒ තුනක් කරන් පස්සෙයි කැම්පස් යනවා. ඔන්න ඔකයි කතාව වෙන්නේ. ඒකයි මම කියන්නේ මෙතන ඔයා මේ මොහොතක ඔයාගේ ඉන්නේ ඔයා S9 ගුණත් සබ්ජෙක්ට් 9ම ෆේල් වෙන්න උනත් රිසල්ට් එක A9ක් නෙමෙයි වෙන්න ඕනේ. මේ මාස දෙකමාරේ පාර විදිහට මහන්සි වෙලා යම් කිසි රිසල්ට් එකක් දාගන්න. ඒ රිසල්ට් එක තමයි අනාගතේ දැන් හිතන්න ඔයාව කැම්පස් යවල. මෙතන ඉන්න කට්ටියටත් ඔයා සෑහෙන මහන්සි වෙන්න ඕනේ. මේ අවුරුදු දෙකේ මහන්සි වෙන්න ඕනේ. ලොකුවට මෙයා තරම් ඇත්තටම මහන්සි වුණාක් වෙන්නේ නැහැ. A9ක් දාගන්න. ඔයා මේ වගේ මට්ටම වෙනකොට දැන් මතක තියාගන්න හොඳට O level වලට නිකම්ම ඉබේම වට වගේ බංගේ බුද්ධියක් තියලා මේ ගොඩ දාගත්තට A level එහෙම කරන්න අමාරුයි. ඒක කරන්න නම් අනිවාර්යෙන් ඔයා මෙතනදී මහන්සි වෙන්න වෙනවා. මෙයා විදිහම මෙතන මහන්සි වෙන්න වෙනවා. ඒ A level ඔයා මෙතන A9ක් තිබ්බ කෙනෙක් වුණත් ඔයාට තියෙන්නේ මෙතන A3ක් තිබ්බ කෙනෙක් වුණත් ඔයාලා දෙන්නම එකම විදිහට අනිවාර්යෙන් මහන්සි වෙයි යුතුයි A3ක් දාගන්න. තේරෙනවනේ? නැත්තම් මෙච්චර ගන්න බෑ පුතේ හරි. ඒ නිසා හොඳට ඔළුව තියාගන්න ඕන. ඕක තමයි රහස A level වලදී සහ O level වලදී.